ජේසු පිහිටයි. අපි අද දවසේදී අපගේ උදෑසන යාඥා කාලයට ප්‍රථමයෙන් මොහොතක් දේව වචනය දෙසට අවධානය යොමු කරමු. දේව වචනයේ මෙසේ සඳහන් කර තිබෙනවා. ගීතාවලිය පොතේ 73 වන පරිච්ඡේදයේ 26 වෙනි පදය. මාගේ මාංශයත් සිතත් ක්ෂය වේ. දෙවියන් වහන්සේ මාගේ සිතේ ශක්තියද සදා කාලයට මාගේ කොටසද වනසේක. ආමෙන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. දවසෙත් ස්වාමීන් වහන්සේගේ කරුණාව ඇතුව ඔබ සමග ස්වාමීන් වහන්සේගේ නමස්කාර දවසේදී සම්බන්ධ වීමට ස්වාමීන් වහන්සේ කරුණාව තබලා තියෙනවා. අපි ස්වාමීන් වහන්සේ ඉදිරිපිට අද දවසේදී අපි යාඥා කරන්නට යනවා සභාවන් ගැන. ස්වාමීන් වහන්සේ අපිට දී තියෙන යහපත් දවසේදී අපි සභාවක් විදියට එක් රැස්වීමට බොහෝ බාධාවල් තිබෙනවා. ඒ සියලු බාධාවල් ඉවත්ව ස්වාමීන් වහන්සේගේ අභිමුඛත්වයකට අපි ගමන් කරන්නට මේ යාඥා කාලය ස්වාමීන් වහන්සේ ඉදිරිපිට අපි තබා තිබෙනවා. ඉතින් සිනේවන්තය, ඔබගේ ඕනෑම ප්‍රශ්නයකදී ඕනෑම වේදනාවකදී ඔබ ක්ලාන්ත නොවී සිටින්න මන්ද ස්වාමීන් වහන්සේ ඊළඟ තප්පරේදී ඔබට උපකාර කරනවා. හොඳයි, අපි ස්වාමීන් වහන්සේ ඉදිරිපිට අද දවසේ යාඥාවට ඇතුල් වෙමු. සියලු දෙනාම මා සමග එක්සිටවන්න. ස්වර්ගයේ වැඩ සිටින අති ධර්මික උදෙවි පියාණනි, ඔබගේ හස්තයට ස්වාමිනී අද දවසේදී ඔබ වහන්සේට බාර කරනවා ප්‍රථමයෙන් ස්වාමිනී අපත් සමග මේ රැඳී සිටින සියලුම සහෝදර සහෝදරියන් නිසා. මන්ද ස්වාමිනී ඔවුන් ඔබ වහන්සේ ගැන බොහෝ භක්තියකින් බොහෝ විශ්වාසයකින් ඔබව විශ්වාස කරමින් මේ වීඩියෝ එකට මේ යාඥාවට සම්බන්ධ වී තිබෙන බව අප දන්නා බැවින් ස්වාමිනී මේ අයට ඔබගේ උපකාරය ඔබ වහන්සේ එක් කළ මැනව. ස්වාමිනී අද දවසේදී මම යාඥා කරනවා සෑම ස්වාමිනී නමස්කාරයක් උදෙසාම ස්වාමිනී අද උදෑසන සිට ස්වාමිනී රාත්‍රිය දක්වාම දේශීය විදේශීයව පවත්වන සියලු නමස්කාරයන් උදෙසා ඔබගේ ආශිර්වාදය තැබුව මැනව. ස්වාමිනී මේට බාධා කරන සියලු අන්ධකාරික ක්‍රියාවල් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ස්වාමිනී වත්ව ගොස් මොහුන්ට පියාණනි අද දවසේ යන්ට බාධා වෙලා තියෙනවද? ආර්ථික ප්‍රශ්නයක් මොහුන්ට ස්වාමිනී අද නමස්කාරය ඇතුල් වෙන්නට බාධා වෙලා තියෙනවද? යම් රෝගී තත්වයක් ශුද්ධාත්මයාණනි ඔබ වහන්සේ මේ සියලු රෝග සියලු වේදනාවල් සියලු දේවල් ඔබ ඉවත් කරමින් ශුද්ධාත්මයාණන් වහන්සේ අද දවසේ යහපත් නමස්කාරයකට ඇතුල් වෙන්න ඔබ වහන්සේ ආශිර්වාද කළ මැනව. ස්වාමිනී මොහුගේ නිවෙස්වල තියෙන සියලු රෝගී තත්වයන් නාසරීය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ නාමයෙන් ඉවත්වන පිණිස යාඥා කරනවා. ස්වාමිනී මොහුගේ නිවෙස්වල තියෙන ආර්ථික ප්‍රශ්න ගැටලු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඉවත්ව ගොස් මොහුන්ට සැනසීම සතුට සොය ලැබෙන පිණිස යාඥා කරනවා. එවැගේම ස්වාමිනී පවත්වනු ලබන සියලු නමස්කාරයන් ස්වාමිනී මෙහෙවන සභා පාලකවරු, එවැගේම ස්වාමිනී නමස්කාර කරුවන්, එවැගේම ගීතිකා කණ්ඩායම්, වැඩි මහල්ලන්, උපස්ථායකයෝ, ස්වාමිනී සේවය කරන සහෝදර සහෝදරියෝ ඔබගේ හස්තයට බාර කරමින් මා යාඥා කරමි. ස්වාමිනී ඔබ වහන්සේ මේ තප්පරේදී මොහුගේ ජීවිතය ස්පර්ශ කරලා හෙට දවසේදී බලවත් ලෙස ඒ ස්වාමිනී දේ අත්දකින්නට ඔබ වහන්සේ උපකාර කළ මැනව. ස්වාමිනී ඔබ වහන්සේ කියන පළමුව රාජ්‍යද ධර්මිෂ්ඨකමද සොයපල්ලා එවිට ඉතුරු සියල්ලම නුඹලාට දෙනවයි කියලා ස්වාමිනී මේ හැම කෙනෙක්ටම ඔබගේ ආශිර්වාදය නිදහස් කළ මැනව. ස්වාමිනී අද දවසේ යමෙක් අලුතෙන් අපගේ චැනලය සමග එකතු වෙනවද ස්වාමිනී මේ අයට ඔබගේ ආශිර්වාදය නිදහස් කරන්න. ඔවුන් යම් රෝගයක් නිසා ස්වාමිනී යම් වේදනාවක් නිසා යම් ස්වාමිනී කනස්සලු වීමක් නිසාද ස්වාමිනී ඔවුන් වේදනාවෙන් සිටින්නේ කුමන හෝ වේදනාවකින් සිටිනවද යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ අසන ඕනෑම තප්පරයකදී ඔවුන්ගේ ජීවිතයට යා ලෝකය ගලා
සොයාගෙන ගිහිල්ලා සුවය සතුට සමාදානය ප්‍රීතිය ඔබ එකතු කළ මැනව ස්වාමනී. දැන් ස්වාමනී හැම කෙනෙකු බාර කරනවා ස්වාමනී මොහුනට විරුද්ධව තියෙන සියලු අන්ධකාරය, මොවුන්ට විරුද්ධව තියෙන පරම්පරා ශාප, පරම්පරා රෝග, වෛද්‍යවරුන්ට සුව කරන්නට බෑ කියන දේවල් ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මේ උදෑසනදී මොවුන් මේ වචනය අසන ඕනෑම තප්පරයකදී ඔවුන්ගේ ජීවිතයට ආලෝකය ගලාගෙන ඉන්න ඔබ සැලැස්සුව මැනව. ස්වාමිනී අද දවස නිසා ස්තුති කරනවා පියාණනි, ඔබ වහන්සේ මේ ආඥාවට උපකාර කරමින් ඔබ වහන්සේ උත්තරය වුණ නිසා ශුද්ධාත්මයාණනි ඔබට අනෙක් වාරයක් ස්තුතියි. ජේසුනි ඔබ වහන්සේ මේ හැම කෙනෙක් නිසාම පූජා වෙලා ඔබ වහන්සේ දුන්න ජීවනය නිසා ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. දැන් ස්වාමිනී ඔබගේ හස්තයද මාද යටත් වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ දැන් බලවත් දේ කරන නිසා ස්තුතියි. ඔබ දුන්නා වූ යහපත් දවසේදී මේ අයට සතුටින් සමාදානයෙන් ප්‍රීතියෙන් ඉන්නට ඔබ වහන්සේ දෙන කරුණාව නිසා ස්තුතිවන්ත වෙනවා. මේ සියලු දෙයක් මිල්ලුවේ අපගේ ගැලුම්කාර නාසරිය ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේම අති බලවත් වූ නාමය නිසාමය. ආමේන් ආමේන් ආමේන්. ඔබ සියලු දෙනාට දෙවියන් වහන්සේගේ යහපත් වූ දිනේදී ප්‍රීතියෙන් සතුටින් සමාදානයෙන් ඉන්නට ආශිර්වාදය ලැබේයයි මා විශ්වාස කරමින් මා ප්‍රාර්ථනා කරනවා. ජේසු පිහිටයි ඔබ සියලු දෙනාට. ඔබට අපගේ WhatsApp ගෲප් එකට එක්වීමට අවශ්‍ය නම් පහත ලින්ක් එක ඔස්සේ අප හා එක්වන්න. ජේසු පිහිටයි.